right guys, අද පොඩි food review එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ගෙනල්ලා තියෙන products දෙකක් මෙතන. එකක් තමයි Bounty, ඒ කියන්නේ Bounty chocolate වලින් හදන crispy rolls කියන product එක. මේකේ box එක ඔයගොල්ලන්ට පේන විදිය sides ටිකෙන් බැලුවොත් මේක තමයි තියෙන්නේ. right. මේකේ back එක. ingredients ගත්තොත් මේකේ තියෙන්නේ sugar, palm kernel fat, wheat flour, skim milk powder, lactose, milk, cocoa butter, cocoa mass, desiccated coconut, milk fat, just emulsifiers, fat reduced cocoa powder, flavorings, palm fat, salt, may contain hazelnuts. We suitable for vegetarians, right? මේ chocolate එක ආයි තියෙනවා tasty කියලා product එකක්. ඒක rice based snack එකක් මේ තියෙන්නේ. we මේක flavor එක ගත්තොත් barbecue flavor එක. මේක ගහලා තියෙන්නේ no added preservatives, no added colors, no added artificial flavors. weight එක gram 150යි. මේක තමයි ඒක බලා ගන්න පුළුවන්. මේක ගහලා තියෙනවා baked not fried. මේකත් vegetarians ලට suitable. packet ගත්තොත් එහෙම nutrition values ටිකක් තියෙනවා. ingredients ටිකක් මේක ගහලා තියෙනවා ඔක්කොම. තියෙන rice snacks with barbecue flavor. ingredients: rice, rapeseed oil, whey powder, barbecue flavor, milk, manufactured on a line handling peanuts, store in a cool dry place. So right, අපි බලමු කොහොමද මේ දෙක මේ ටේස්ට් කරලා. right, අපි එහෙනම් ඉස්සෙල්ලාම chocolate එකෙන් පටන් ගමු. plate එක ගෙන ආවෙන්නට මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. right, අපි එහෙනම් මේක open කරලා බලමු. කොහොමද මේක අරින්නේ මෙතනින් වෙන්නේදී. yep, peel කරන්න ඕනේ මෙතනින්. right. right, peel කරන් බලන්න. ඔලා තියෙනවා. right, මෙහෙම තමයි තියෙන්නේ peel කරාන් පස්සේ මේ box එක. එකක් කරන් බලමු. තියෙන්නේ crispy rolls. කීයක් තියෙනවද මේකේ? මම හිතන්නේ මේ එක පැක් එකක දෙකක් තියෙනවා. ඒ වගේ පහක් තියෙනවා මේ box එකක් ඇතුලේ. right, මේක මේ පැත්තෙන් තියාගමු. මේක තමයි ඔයගොල්ලන්ට පේන්නේ මේක. අර information ඔක්කොම මේකේ ගහලා තියෙනවා. right, බලමු මෙහෙනම් මේක කඩලා කොහොමද මේකේ taste එක කියලා. okay. right. මේ තමයි මේක බලා ගන්න පුළුවන්. chocolate එක පොඩ්ඩක් melt වෙලා දැන්ටම. right. දෙකයි වගේමයි. right, අපි එහෙනම් මේකේ taste test එකක් කරලා බලමු කොහොමද කියලා. මේ තියෙන මේක මැද. right. කාලා බලමු කොහොමද කියලා. wow. yummy. really good. I'm right මේක. මොකද bounty flavor එකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මැද නිකන් cream එකක් වගේ තමයි තියෙන්නේ. වටේ තියෙන්නේ නිකන් තියෙන්නේ wafer roll එකක් වගේ. ඊට පස්සේ bounty chocolate එක වගේ තියෙනවා. ඒක වටේ. ඊට පස්සේ desiccated coconut දාලා තියෙනවා. right. yeah, මේක සාමාන්‍යයෙන් rate කරොත් එහෙම I'll give 8 out of 10. ඒ කියන්නේ ගොඩක් හොඳයි මේක ඇත්තටම. මාරු හයි.
ඩක් මෙල්ට වෙලා එක තමයි ප්‍රශ්නයකට තියෙන බට ය නියමයික බවන්ට ඉවරයි දැන් අපි බලමු ටේස්ටි ස්නැක් එක් කොමද කියලා නම වගේම කේසි නම් ගොඩක් හොඳයි බල රයිට් තාම එක ඕපන් කරම තියෙන්නේ ගොලන්ට පේනවා එක තුළ ප්ලේටර් දාගල බලමු කොහොමද කියලා ඕ ගොඩක් තියෙනවා රයිට් තම අපි පිසයක් ගත්තොත් තියෙන්නේ හොඳට ෆ්ලේවරින් එහෙම දාලා තියෙනවා වගේ පේනවා හොඳ කෝටිං එකක් එහෙම තියෙනවා හොඳ ස්නැප් එකක් තියෙනවා මේක රයිස් බේස් එකකින්ද පොඩ්ඩක් හෙල්දි ඇති කියලා හිතනවා රයිට් අපි ටේස්ට් ටෙස්ට් එකක් යන ඊට බලමු මේකට කොහොමද කියලා nice yeah my god right මේක නිකන් අර ලංකාවේ තියෙන රයිස් ක්‍රැකර්ස් වගේ එන්න ඒ වගේ ටේස්ට් එකක් තමයි තියෙන්නේ හැබැයි අර බාබකියු ෆ්ලේවර් එකකින් හින්දා මේකේ මේ ගොඩක් රහයි ඉතින් අර බාබකියු ෆ්ලේවර් එකකින් හින්දා බට් යා මේව තමයි මේක තියෙන්නේ තව කැල කවමු මේක රේට් කරොත් එහෙම මේකට දෙන්න පුළුවන් සොලිඩ් 8.5 වගේ මේක ඇත්තටම රයි ඔව් ගොඩක් තියෙනවා මේකේ පැක් එක ගත්තොත් එහෙම මම හිතන්නේ මේ භාගයක් තාම මේකට දැම්මේ නැහැ හැල්ුවේ නැහැ ඒක ගොඩාක් තියෙනවා මේකේ හොඳ වැලියු එකක් ඉතින් සාමාන්‍ය මේක පවුමක් වගේ තමයි මම හිතන්නේ වෙන්නේ ඒ ගානට ඉතින් හොඳයි ෆ්ලේවර් එකත් රයි ගොඩක් quantity එකත් ගොඩක් තියෙනවා මේකේ හොඳයි යා ඉතින් ඔහොම තමයි රිවිව් එක ගියේ අපි ප්‍රොඩක්ට් එකක් අද රිවිව් කරා රේටින්ග්ස් උත් දුන්නා ආයි එහෙම වුණත් හම්බ වෙන්නම් තව අලුත් වීඩියෝ එකකින් දැන්ට එහෙනම් අපි ගියා